සීනි කන එක නතර කරොත් ඇත්තටම මොකද වෙන්නේ? අපිට පුළුවන් නම් අමාරුවෙන් හරි මේ දේ නවත්තන්න පළවෙනි දවස් දෙක තුනදී මහන්සි ගතියක් ඔයාට දැනෙයි. ඒකයි සීනි කන්නම හිතෙන්නේ. ඔයා හිතයි මම හෙට සීනි කනවා කියලා. ඒක සාමාන්‍ය දෙයක්. ඇඟ දැන් සීනි වලින් එන ශක්තියට පුරුදු වෙලානේ තියෙන්නේ. ඔන්න සීනි නිසා බඩ අඩු වෙන එක පටන් ගන්නවා. දවස් 5ක් 7ක් ගියාම ලොකු වෙනසක් පේනවා. ඉන්සියුලින් ලෙවල් එක අඩු වෙනවා. ඒ කියන්නේ බඩේ වටේ එකතු වෙලා තියෙන තෙල් දහණය වෙන්න පටන් ගන්නවා. ඒක නිසා තමයි සීනි නතර කරාම බඩ අඩු වෙනවා කියන්නේ. ඒ වගේම ඔයාගේ මනස නිදහස් වෙලා වගේ දැනෙයි. සම නිරෝගී වෙන්න පටන් ගන්නවා. සීනි කන එක නතර කරාම ඔළුව ක්ලියර් වෙලා වගේ දැනෙයි. මූඩ් එකත් ස්ටේබල් වෙයි. ඔයාගේ මූණේ කුරුලෑ තියෙනවා නම් අඳුරු වෙලා තියෙනවා නම් ඒක අඩු වෙලා සමට ග්ලෝ එකක් එනවා. ඒ නිසා සීනි නැති කරොත් ඔයාගේ පෙනුමටත් හොඳයි. ඔයාලා දන්නවද හොඳම දේ තමයි සීනි නතර කරාම දියවැඩියාව හෘද රෝග වගේ ලෙඩ රෝගවලට තියෙන රිස්ක් එක ගොඩාක් අඩු වෙනවා. ඉතින් සීනි නැති කරන්න අමාරුයි තමයි. මොකද අපි මිනිස්සුනේ පුරුදු වෙලා තියෙන්නෙම අපි පැන් රස කෑම කන්නනේ. හැබැයි මම කියපු දේවල් කල්පනා කරලා බලලා ඔයත් පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. අපිට පුළුවන්. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.